හායි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේක නම් ගෑනු ළමයින්ට ගොඩාක්ම ඕන කරන වීඩියෝ එකක්. මොකද ගෑනු ළමයින්ගේ ලස්සන තවත් වැඩි කරන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මොකද්ද අද මම ගේන වීඩියෝ එක තමයි අපිට ගොඩක්ම වටින අපේ මූණේ අයිබ්‍රෝස් කොහොමද අපි ෂේප් කරගන්නේ කියලා. ඇත්තටම මම ඉන්නේ මෙහි කොරියන් වල ඉන්නකොට අපිට මෙහි සැලූන්ස් වලට යන්න වෙලාවක් ඇත්තටම නැහැ. අනිත් එක අපිට ලංකාවේ හොඳ සැලූන්ස් මෙහෙත් නැහැ. ඒ කියන්නේ හොඳ සැලූන් තියෙනවා. ඒ වුණාට අපිට මේ ඕන කරන විදිහේ රිසල්ට් එකක් ගන්න පුළුවන් සැලූන් එකක් අමාරුයි. මොකද මෙහි කොරියන් වල ඉන්න අයගේ අයිබ්‍රෝස් ගොඩක් නැහැ. එයාලා ගොඩක් අඳිනවා. ඉතින් අර අයිබ්‍රෝ ලොකුවට අපිට ඕන විදිහට අපේ මූණට ගැලපෙන විදිහට එයාලට කියලා නීට් කරගන්න අපිට බැහැ. ඉතින් ඒ නිසා මමම තමයි මගේ අයිබ්‍රෝ එක නීට් කරගන්නේ. මම ඉතින් කොහොමද අයිබ්‍රෝ එක හදාගන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදර ඉඳන්ම අයිබ්‍රෝ එක පොඩක් නීට් කරලා ලස්සනට තියාගන්න. ඉතින් ඒක මම අද ඔයාලත් එක්ක කරනවා කියලා හිතුවා. ඉතින් මේකට පොඩි බඩු ටිකක් ඕන වෙනවා. ඒ තමයි මුලින්ම කියනවනේ මෙන්න මේ වගේ ඇලෝවේර් එකක් ඕන වෙනවා මගේ අයිබ්‍රෝ එක හදන්න. අයිබ්‍රෝ එක හදන්න ඇලෝවේර් එකක් ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මේකක් ඕන වෙනවා. මෙන්න මේ වගේ මේකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් ඕන වෙනවා. ඊට පස්සේ තව ඕන වෙනවා මෙන්න මේ වගේ කතුරක්. ඒ වගේම නූල් කෑල්ලක්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඕන වෙන්නේ. ඉස්සෙල්ලම මේ මුලින්ම කියන්න ඕන අයිබ්‍රෝ එකක් හදන්න ලොකුවට අත්හුරුවක් නැත්තම් කිසිම අතනක් පළවෙනි වතාවට අයිබ්‍රෝ හදනවා නම් පොඩ්ඩක් ප්‍රවේශමෙන් හදන්න. මොකද අයිබ්‍රෝ එක කැපිලා යයි. එහෙම වුණොත් අපරාධනේ. ඒක නිසා මේ අයිබ්‍රෝ එක මුලින්ම කරන කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා මෙන්න මේ වගේ පෙන්සිල් එකක් ගන්න. හරිද? දැන් මම මේ කියන්නේ දැන් මට නම් මම අයිබ්‍රෝ එක හදලා මට පුළුවන්. ඒ කියන්නේ මගේ අයිබ්‍රෝ එක හදලා මට මගේ මූණට ගැලපෙන විදිහට මට ඕන විදිහට මට හදාගන්න පුළුවන්. නමුත් මේක පළවෙනි වතාවට කරන කෙනෙක් නම් ඒ කියන්නේ අයිබ්‍රෝ හදලම නැති කෙනෙක් ඉස්සෙල්ලාම හදනවා කියමු. එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙන්න මේ වගේ පැන්සලක් ගන්න. මම මේක මෙන්න මේ වගේ එකක්. මේක නම් අනිත් පැත්තෙන් බලන්න. හරි. මෙන්න මේ වගේ එකක් අරගෙන මුලින් ඔයාගේ අයිබ්‍රෝ එක මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇඳ ගන්න. ඒ කියන්නේ පොඩ ලයින් එක ඇඳ ගන්න. අපිට අවශ්‍ය ප්‍රමාණය ලයින් එක ඇඳ ගන්න. හරිද? ඊළඟට මේ පැත්තේ මේකට සමානව අයිබ්‍රෝ එකේ ලයින් එක ඇඳ ගන්න මෙන්න මේ විදිහට. හරිද? ඔහොම ලයින් එක අනිවාර්යයෙන්ම ඔයාලා හරියට ලයින් එක මෙහෙම ඇඳ ගන්න. හරිද? එහෙම ලයින් එක ඇඳගත්තම ඔයාලට වැරදෙන්නෙත් නැහැ. අනිත් එක අයිබ්‍රෝ එකට ඩැමේජ් එකක් වෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ බ්ලැක් පෙන්සිල් එකක් අරගෙන අයිබ්‍රෝ එක මෙහෙම ඇඳ ගන්න. හරිද? දැන් මං ඇඳේ මෙන්න මෙහෙම මේ ලයින් එක විතරයි. වටේ ලයින් එක අපිට ඕන විදියට ලස්සනට ඇඳ ගන්න මෙහෙම. හරිද? ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ කරන්න ඕනේ අපි ජෙල් ටිකක් ගාගමු. එතකොට අර අපිට හොඳයි රිදෙන්නේ නැහනේ. ඇලෝවේරා මෙන්න මේ අන්න මෙහි කොරියන් වලින් ගත්තේ. මෙන්න මේක හොඳයි. 100%ක්ම ඇලෝවේරා නිසා හොඳයි. ඉතින් මම මේක මූණටත් ගානවා. ඉතින් මෙන්න මේ විදිහට ඇලෝවේරා ටිකකුත් දාලා ගා ගන්න. මෙන්න මේක ඇලෝවේරා එක. ඊළඟට ඇලෝවේරා එක ගාගෙන ඊළඟට ඔයාලා කරන්න ඕනේ
මෙන්න මෙහෙම දැන් මෙහෙම නූලක් ගන්න. හරිද? හැබැයි මේක ඔයාලට බැරි නම් නූලෙන් කරන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා අයිබ්‍රෝ එක නීට් කරගන්න. මම නම් කරන්නේ මට පුරුදු හින්දා මම නූලෙන් කරනවා. නූල අරගෙන මෙහෙම නූල මෙහෙම අරගෙන මේක මෙහෙම අත් දෙකට දාලා මෙහෙම වටේ රවුන්ඩ් කරලා මෙහෙම අඹර ගන්න. ඊට පස්සේ මෙන්න මේම අරගෙන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොන තියෙන හොඳට අඹර ගන්න. ඊට පස්සේ මෙන්න මේක තියෙන ඕකෙන් තමයි අපි අයිබ්‍රෝ එක මේ කරගන්නේ. ඒ කියන්නේ අයිබ්‍රෝ එකේ මේ අපේ වැඩි ගස් ටික අයින් කරගන්න හැම මෙහෙම අරගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම අපේ මේ අනවශ්‍ය ටික මෙන්න මෙහෙම ගලව ගන්න පුළුවන්. දැන් මේ අපි ඇඳගත්ත ලයින් එක තියෙන්නේ. ඒ ලයින් එකට උඩ ටික තමයි අපි මේ අයින් කරන්නේ. හරිද? ලයින් එක ඇතුලේ තියෙන ටිකට මේ නූල යවන්නේ නැහැ. ලයින් එකේ උඩ. මෙන්න මේ ලයින් එකට උඩ. ඒ උඩ තියෙන ගස් ටික විතරයි අපි මෙන්න මෙහෙම මේ අයින් කරන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම තියලා මෙන්න මේ පැත්තේ මෙහෙම කරන්න තියෙන මෙහෙම. හරිද? මෙතනින් තිබ්බා මේ අතින් මෙහෙම කරලා මේ කරා. මේක මෙහෙම කරලා පුරුදු වෙන්නකො. එතකොට ඔයාලට මේක කරගන්න පුළුවන්. මෙහෙම වැඩි ලෝම ගස් ටික අයින් කරනවා. මේ නූලෙන් ලයින් එක අරගෙන ඊට පස්සේ තමයි ඔයාලා මේ අතින් මෙහෙම කපන්නේ. ඒ කියන්නේ අපේ ලෝම ගස් ටික. හරිද? ඇත්තම කියනවා මගේ අයිබ්‍රෝ එක ලොකුවට වැවෙන්නේ නැහැ. ඒක නිසා මම වැඩි ලෝම ගස් ටික විතරයි අයින් කරන්නේ. ඊට පස්සේ මේ යට ලයින් එකත් මෙහෙම අරන් ගිහින් අර වැඩි ලෝම ගස් ටික විතරයි අයින් කරන්නේ. මගේ ගොඩක් ලොකුවට අයිබ්‍රෝස් නැහැ. ඒ නිසා මේ ලොකුවට හදන්න දෙයක් නැහැ. මොකද මම නිතරම හදන නිසා මගේ ලොකුවට අයිබ්‍රෝස් නැහැ. මම වැවිච්ච පොඩි ඒ ටික තමයි මම අයින් කරන්නේ. ඉතින් ඒ ටික අයින් කරගම්ම අයිබ්‍රෝ එකට මාර්ම නීට් එකක් තියෙනවා. මාර්ම ලස්සනට එනවා. ඊට පස්සේ මේ පැත්තත් අපි මේ පැත්ත කරන්නේ මේ පැත්තෙන්. හරිද? මේ දැන් මේ පැත්ත කරේ මේ පැත්ත සයිඩ් එකෙන්. මේ පැත්ත කරන්නේ මේ පැත්ත සයිඩ් එකෙන්. ඒ වගේම මේ පැත්ත මෙහෙම අම්බරලා අරගෙන කරා මේ පැත්තේ මෙහෙම ගත්තා. හරි ඊළඟට අපි මෙන්න මේ ලයින් එක ගන්නවා. හරි ඊළඟට යට ටික පුරුදු විදියටම හදා ගන්නවා. ඔයාලට පුරුදු විදියට අත් දෙක පුරුදු විදියට හදා ගන්න. මේ ලේසි විදිය. හරි ඊගාට මම කරන්නේ මෙන්න මේ වගේ මේක අරගෙන ඒක තව අපි ලයින් කරගන්න ඕනේ. ඇලෝවේරා රිදෙනවා නම් ඇලෝවේරා ටිකක් ගා ගන්න. මෙන්න මේ විදියට මෙහෙම අල්ල ගන්න එපා. මෙහෙම අල්ලගෙන මෙහෙම කරන්න යන්න එපා. මුහුණ හීරෙනවා. ඒක නිසා ඇලෝවේරා හොඳට ගාගෙන මෙන්න මේක මේ විදියට අල්ල ගන්න. අපි නිකන් අර පෑන් අල්ලගන්නේ. ඒ විදියට මෙහෙම අල්ලගෙන එතකොට මේ මුහුණ හීරෙනව අඩුයි. හරිද? මෙහෙම කළා මෙතන ඉඳලා මෙහෙම හිමීට මෙතෙන්ට ගන්න. අර මේ අපි ඇඳපු මෙන්න මේ ලයින් එක ගාවට ගන්න. ගොඩාක් අදින්න යන්න එපා. මෙන්න මේ හරියෙන් වගේ නවත්තන්න. හරිද? හිමීට ගන්න මේ නළලේ තියෙනේ මෙහෙම හූරලා ගන්න. මේ නළලේ තියෙන ලෝම
මේ හදින් විතර නවත්තන්න. ගොඩාක් මෙහාට ගන්න එපා. මෙහිම වුණොත් මෙතන අපේ ඇඳපු ලයින් එකත් කපාගෙන මෙහාට එන්න පුළුවන්. ඒක නිසා හරි පරිස්සමට මෙතෙන්ට එනකන් ගන්න. හරිද? දැන් හරි මේ ටිකත් මේ විදිහට මෙන්න මේ හිමීට ගන්න. එතකොට මේ තියෙන මේ නරලේ තියෙන චුටි චුටි රෝමකස් ඔක්කොම ගැලවෙනවා. ඊට පස්සේ මෙතනත් මෙන්න මේ විදිහට ගන්න. මෙහෙම අයිබ්‍රෝ එක උස්සලා අල්ල ගන්න මෙහෙම. එතකොට අයිබ්‍රෝ එක ඩැමේජ් වෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ. දැන් අපි අර ඔයාලට නූලෙන් හදන්න පුළුවන් නම් හොඳටම පුරුදු වෙලා නූලෙන් හදන්න. නූලෙන් හදන්න බැරි නම් හොඳට ඇලෝවේරා ගාලා මේ අර විදිහට පෙන්සිල් එකෙන් ලයින් එක ඇඳගෙන ඊට පස්සේ අනවශ්‍ය දැන් ඔයාලට ඕන ප්‍රමාණයට අයිබ්‍රෝ එක ඇඳගෙන මේ පෙන්සිල් එකෙන් ඇඳගෙන ඊට පස්සේ වැඩි ටික තමයි ඔයාලා මෙන්න මේකෙන් මේ ගානට අර මං කියලා දීපු විදිහට කරන්නේ. හරිද? ඊස්සේ ඒ විදිහට හොඳට ලෝම අයින් කරලා ඔයාලට පේනවා ලස්සනට මේ ලෝම ඔක්කොම ටික අයින් වෙලා තියෙනවා. ඔහොම තමයි අයිබ්‍රෝ එකේ ඉන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක අරගෙන මෙන්න මේකෙන් මෙන්න මෙහෙම බ්‍රෂ් ලස්සනට මෙහෙම පීර ගන්න පුළුවන් අයිබ්‍රෝ එක. අයිබ්‍රෝ එක නීට් කරගන්න මෙහෙම අයිබ්‍රෝ එක. හරිද? ඊට පස්සේ මෙහෙම අයිබ්‍රෝ එක හොඳට මේ කරලා මේ උඩට පීර ගන්න මෙහෙම අයිබ්‍රෝ එක. අර ගොඩාක් අයිබ්‍රෝස් වෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් යාළුවා මෙන්න මෙහෙම හොඳට මෙහෙම උඩට පීර ගන්න. ඇලෝවේරා අයිබ්‍රෝ එකේ ගාලා මෙහෙම හොඳට උඩට පීර ගන්න. ඊට පස්සේ පීර ගත්තම මෙතන උඩට එනවනේ ගොඩාක් දිගට මේ අයිබ්‍රෝස්. ඒ අයිබ්‍රෝස් ටික තමයි අපි මෙන්න මේ චූටි කතුරෙන් කපා ගන්න ඕනේ. හරිද? මගේ නම් ගොඩාක් උඩට වැවිලා නැහැ. මම නිතරම හදන නිසා අයිබ්‍රෝ එක. මෙන්න මේ විදිහට අයිබ්‍රෝ එක මේ එහෙම අරගෙන ඊට පස්සේ මෙතනින් අර වැඩි ඒවා තියෙන්නේ. ඔය තියෙන්නේ. අන්න ඒ ටික විතරක් මේ මෙහෙම කපන්න ඕන. හරි. මෙන්න මේ ටික මෙහෙම උඩට පීරලා අර මේ බ්‍රෂ් එකෙන් පීරලා ඊට පස්සේ මේ වැඩ ටික තමයි මෙහෙම ලස්සනට කපාගෙන යන්න තියෙන්නේ. හරිද? ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. හැබැයි හරි පරිස්සමට නීට් එකට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මම අයිබ්‍රෝ එක හදාගන්නේ. මම නම් ඉතින් මේ තනියම තමයි මගේ අයිබ්‍රෝ එක හදාගන්නේ. ඉතින් මම මේ විදිහට තමයි මගේ අයිබ්‍රෝ එක හදාගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට අයිබ්‍රෝ එක හදාගන්න. ඔන්න ඔය විදිහට නීට් කරගන්න පුළුවන් අයිබ්‍රෝ එක. ඒ වගේම මුළු මූණෙම ට්‍රෙඩින් කරගන්න පුළුවන්. මුළු මූණම කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳට මූණ ෆේස් වොෂ් කරලා හොඳට මූණ ක්ලීන් කරගන්න හොදන්න හොඳට. මොකද විස බීජත් එක්ක ට්‍රෙඩින් කරන්න යන්න එපා. එතකොට තමයි පිම්පල්ස් මූණේ දාන්නේ. පිම්පල්ස් මූණ දාන ප්‍රධානම හේතුව මූණේ කුණු දූවිලි තියෙනකොට. කුණු දූවිලිත් එක්ක ත්‍රෙඩින් කරන්න යන්න එපා. මොකද දන්නවද අපේ මූණේ තියෙන අර ලෝම කූපවල තියෙන මේ ඒක පෝසස් ඇරෙනවා. අපි අයිබ්‍රෝ එක මේව කරන මූණ ත්‍රෙඩින් කරනකොට. හරිද? එතකොට මේ අර කුණු දූවිලි ඒ පෝසස් ඇතුළට ගියාම තමයි අපේ මේ පිම්පල්ස් දාන්නේ මූණේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මූණ හොඳට ෆේස් වොෂ් කරලා මූණ සෝද ගන්න ඕනේ. මූණ හොඳට සෝදගෙන ඉවර වෙලා මුළු මූණෙම ඇලෝවේරා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරිද? ඇලෝවේරා ගාලා ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි මූණ ත්‍රෙඩින් කරන්න ඕන. ඉතින් ත්‍රෙඩින් කරන විදිය කිව්වොත් මම නම් මූණ ත්‍රෙඩින් කරලා තියෙන්නේ. හින්දා ලොකුවට ත්‍රෙඩින් කරන්න මගේ මූණ නැහැ මොකද ලොම. ඇලෝවේරා ගාලා ඒකත් මෙන්න මේ විදියට හොඳට මූණ මෙහෙම ඇදලා අල්ලගෙන ඊට පස්සේ මෙහෙම උඩට මෙහෙම මූණ අදින්න. ඇදලා තමයි මෙතන ඉඳලා මෙහෙම හිමීට මෙහෙම කරගෙන යන්න තියෙන්නේ ලොම පල්ලෙහාට. මේ පැත්තත් එහෙම තමයි. ඉතින් ඒකෙත් හොඳට මූණේ ඇලෝවේරා ගාලා ඊට පස්සේ මේකෙන් පුළුවන් මූණ මේ කරන්න. මම ඒක වෙනම වීඩියෝ එකකින් ගේනවා මූණ ත්‍රෙඩින් කරන එක. ඉතින් ඔහොම තමයි අයිබ්‍රෝ එක ලස්සනට හදාගන්නේ. මම නම් නීට් කරගන්නේ එහෙම තමයි. ඉතින් අපිට සැලුන් වලට යන්න ඕනේ නැහැ. අයිබ්‍රෝ එක ගෙදර ඉඳන්ම ලස්සනට නීට් කරගන්න පුළුවන්.
ඔන්න වගේ ලුක් එකක් තමයි මේ අයිබ්‍රෝ එකට එන්නේ. හරි මෙන්න මේ විදිහට ඔන්නම තමයි. ඉතින් මම මෙහි කොරියන් වලදී අයිබ්‍රෝස් හදාගන්න. ඉතින් අයිබ්‍රෝස් හදාගන්න තනියම බය කෙනෙක්ට මං කියන්නේ බය වෙන්න එපා. අර මං මේ කියලා දීපු විදිහට අයිබ්‍රෝස් හදන්න. ඔයාලා නිතර අයිබ්‍රෝ එක තමන්ගේ අයිබ්‍රෝ එක හදාගන්නකොට තමන්ට ඕන විදිහට මූණට ගැලපෙන විදිහට තමන්ටම හදාගන්න පුළුවන් වෙනවා. කාලයක් යනවත් එක්ක තමන්ට මේක පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තමන්ට තනියම ලස්සනට අයිබ්‍රෝ එක නීට් කරගන්න පුළුවන්. මූණට ගැලපෙන විදිහට. ඉතින් මේ විදිහට මූණට ලස්සනට ඔයාලට පුළුවන් අර මං කියලා දීපු විදිහට අයිබ්‍රෝ එක නීට් කරගන්න. හරි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔන්න ඔක තමයි මම අද ඔයාලට ගෙනාපු ලස්සන වීඩියෝ එක. ඉතින් ගෑනු ළමයි වුණාම ලස්සනට ඉන්න ඕනේනේ. ඉතින් ලස්සනට ඉන්න ඕන වගේම තමන්ගේ දේවල් ලස්සනට තනියම කරගන්න පුළුවන් වෙන හැකියාවක් තියෙනවනේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආයෙත් අරගෙන මම ඔයාලත් එක්ක එන්නම්. එහෙනම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න, කමෙන්ට් එකකුත් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ කියන්නේ මෙහෙම අයිබ්‍රෝස් හදනකොට මම මේ ගතපු දේවල් කොහොමද ගන්නෙ, කොහෙන්ද ගන්නෙ කියලා දැනගන්න ඕන නම් කොහෙන්ද ගන්න ඕනි කියලා ඒ දේවලුත් මම කියන්නම්. ඉතින් ඔයාලට මේ මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් මේ සම්බන්ධව මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම රිප්ලයි කරන්නම්. එහෙනම් අනිවාර්යෙන්ම ආයි වීඩියෝ එකකින් එන්නම්. මාව subscribe කරලා තියාගන්න. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් ලස්සන beauty වීඩියෝ එකකින් ආයෙ එන්නම්.